ඇත්තටම මේ දවස් වෙනකම් මං ගොඩ කාලෙක ඉඳන් මග බලන් හිටියා. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මගේ ජීවිතේ අමාරුම පාළුම කාලවල් වලදී මගේ අත් නෑරපු මිනිස්සු ටිකක් අද මෙතන ඉන්නවා. මේක ලොකු ෆන්ක්ෂන් එකක් නෙවෙයි. අපේ පවුලේ කට්ටිය එකතු වෙලා කරන පුංචි කිරිබාරයක්. ඒත් මේ කිරිබතේ රහට වඩා ඒකට එකතු වෙලා හදන මේ මතකවල රහ මට ගොඩක් වටිනවා. ඉතින් මගේ ජීවිතේ මේ ලස්සන මොහොතකට ඔයාලවත් එක්කගෙන යන්නයි අද මම මේ හදන්නේ. දැන් අපි මේ යන්නේ පූජාවට ඕනි කරන බරු ටික ගන්න. හරි, මම කලින් කිව්වනේ මේකට ලොකු ලීසන් එකක් තිබුණා කියලා. මම හැම වෙලාවෙම කියන කතාවක් තියෙනවා. මට හිටියේ එක අම්ම කෙනෙක් විතරක් නෙවෙයි, මට ආදරය කරපු අම්මලා ගොඩක් හිටියා කියලා. මගේ කිමෝ ට්‍රීට්මන්ට් පටන් ගත්ත දවසේ ඉඳන් ඒක ඉවර වෙනකම්ම මම වෙනුවෙන් එදාට බෝධි පූජා කරලා බාරහාර වෙච්ච අය. කෑම කන්න බැරුව ඉද්දි මම ආසම දේවල් අරන් මාව බලන්න දුවගෙන ආපු අය. අනේ මට මේ දුක දරා ගන්න බෑ කිව්ව ගමන් මාව බලන්න දුවන් ආපු අය. ගෙදර හැදෙන පුංචි එළවලුවක් පළතුරක් පවා මං වෙනුවෙන් අරන් ආපු ආදරණීය මිනිස්සු. අවුරුද්දක් පුරාවටම මගේ අම්මා තාත්තා මල්ලි හැරුණම් මට ශක්තියක් වෙච්ච, මට ආශිර්වාද කරපු ඒ හැමෝටම මම අම්මා කියලා කතා කරත් වැරදක් නෑ කියලා මම හිතනවා. එයාලා මගේ දෙවෙනි අම්මලා. ජීවිතේ එක එක කාලවලදී අපිට හරි ලස්සන මිනිස්සු මුණ ගැහෙනවා. අද මේ කිරි අම්මාවරුන්ගේ දාණයට ඇවිත් ඉන්නේ මගේම කියලා කියන්න පුළුවන් මගේම ළඟින් හිටපු ලස්සන මිනිස්සු ටික දෙනෙක්. මෙතන ඉන්නේ මගේ පවුලේ අයයි, ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලයි, ළඟින්ම හිටපු ඥාතීන් විතරයි. මගේ යාළුවෝ නම් නෑ හැබැයි. දැන් මේ ගත්තු බරු ටික බෑග්ස් වලට පැක් කරනවා. හිතුවට වඩා නම් මේ වැඩේට ගොඩක් වෙලා යනවා. ඔන්න තාත්තත් ආවා. තාත්තා නම් එච්චර vlogs කරනවට කැමති නෑ. ඔය මට කියන්නේ කැමරා එක ඔළුවේ එල්ල ගන්න කියලා. මං කිව්වා ඔයාවත් මේකට වීඩියෝ වෙනවා. මම මේවා කට් කරන්නේ නෑ, ඔයාවත් දානවයි කියලා. ඔන්න එහෙම කියලා තමයි ඊට පස්සේ ටක් ගාලා බයිට දිව්වා. එයා කැමති නෑ vlogs වලට පේනවට. මම මොකක් කර එකක් දැම්මොත් ඒ කෑල්ල කපන්නේ. එයා ඉන්න කෑල්ල කපන්නේ කියලා තමයි මට හැම වෙලාවෙම කියන්නේ. ඒ වුණාට වීඩියෝ එකක් දැම්මේ නැති වුණාමත් බයිනවා. වීඩියෝ එක කරද්දිත් බයිනවා. අම්මා ගැන නම් ඉතින් කියන්න දෙයක් නැහැ. හැම වැඩේටම biggest support එයා තමයි. මම මොන පිස්සු අයිඩියා එක අරන් ආවත් හරි කරමු කියන්නේ එයා තමයි. ඇත්තටම මට හිතුණ දෙයක් තියෙනවා. ජීවිතය කියන්නේ හරිම පුදුමාකාර ගමනක්. අපිට ප්‍රශ්න, අභියෝග එන්නේ අපි නොහිතන වෙලාවන් වලදී. හැබැයි ඒ අමාරුම කාලවල් වලදී තමයි අපිට තේරෙන්නේ ජීවිතයේ ඇත්තටම වටිනාම දේ මොකක්ද කියලා. ඔයාලා හිතන විදිහට මොකද්ද ජීවිතේ වටින්නේ? මට නම් හිතෙන්නේ ඒ සල්ලිවත් තානාන්තරවත් නෙවෙයි. අපි වටේ ඉන්න, අපිට ආදරය කරන, අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ඒ ලස්සන මිනිස්සු. ඔයාලට එහෙම නැද්ද? අපි එක එක කඩේම් පහු කරද්දී සුවපත් වෙද්දී ඒ සුවපත් වීම පවා ලස්සන වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ආශිර්වාදය නිසා. ඉතින් අද මම මේ කරන දේ, අපි මේ කරන දේ මට ඒ ලස්සන මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරයට අපෙන් ලැබෙන පුංචිම පුංචි කෘතඥ වීමක් විතරයි. ඒක මිල කරන්න බෑ. එහෙනම් දැන් අපි යමු අපි හදපු කැවිලි ටික පැක් කරන්න. ඒකටත් ගොඩාක් වෙලා යනවා. මොකද 7:00නේ දාන්න ඕනි කිරි අම්මාවරුන්ට. දැන් වෙලාව හවස 4ට විතර ඇති. කඩෙන් ගේන්න යන වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මොකද මම ගියේ නැහැ, අම්මා තමයි ගියේ. මට ඒවා වීඩියෝ කරන්න බැරි වුණා. තව දෙයක්. අද මම විග් එක දාලා නැහැ. කලින් වීඩියෝස් වලදීත් මම විග් එක දාලා තිබුණේ නැහැ. ගෙදර ඉන්න විදියටම තමයි මම ඉන්නේ. ඉතින් මේ අඳින ඇඳුම් උනත් ඇඳගෙන ඉන්නේ ගෙදරට අඳින ඇඳුම්. ඉතින් ඒ නිසා ගණන් ගන්න එපා. මේවා පැක් කරද්දී හරියම සුවඳයි. මට කණ්ඩම හිතුණා කොකිස් වලට මම පුදුම ආසයි. මං අම්මගෙනුත් ඇහුවා මං කොකිසක් කණ්ඩද කියලා. මට ඒත් කණ්ඩ දුන්නේ නැහැ. මොකද අපි ඒව ඉඳුල් කරන්න හොඳ නැති නිසා. ඔන්න අද 25 වෙනිදා. ඔන්න අද තමයි අපි හැමෝම බලාපොරොත්තුෙන් හිටපු ඒ දවස. දැන් වෙලාව මට මතක හැටියට 4:00 විතර ඇති. ඔන්න කිරි අම්මාවරු 14 දෙනෙක් අපේ ගෙදරට වැඩියා. ඒ හැමෝටම එක බුලත් කොලේ ගානේ දීලා තමයි අපේ ගෙදරට ආරාධනා කරන්නේ. ඊට පස්සේ පත්තිනි රූපේ තියලා අපි හදාගත්තු කැවිලි, අලුත් සහල්, පළතුරු, මල්, පහන්
හඳුන් කූරු හැමදේම පූජා කරනවා. ඊට පස්සේ අපි පහන පත්තු කරනවා. ඉස්සෙල්ලාම අපි බුදුහාමුදුරන්ට හැබැයි පහන පත්තු කරලා තමයි පත්තිනි අම්මට පහන පත්තු කරන්නේ. ඔන්න දැන් මම මේ බලන්නේ පළවෙනි පාරම පහන පත්තු කරන්න පුළුවන් නේද කියලා. හරියටම හරි. ඔන්න පළවෙනි පාරෙම පහන පත්තු කරා. ඔන්න දැන් ඒකත් හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි පත්තිනි අම්මට අපි පූජා කරපු දේවල් ලස්සනට කැප්චර් කරන් තිබුණේ. ඔන්න දැන් කිරි අම්මාවරුන් ඔක්කොම ඉඳගත්තා. ඊට පස්සේ හැමෝටම කෙසෙල් කොලේ ගාන එලනවා. ඒකට ඊට පස්සේ අපි සුදු හඳුනුයි පොල් කිරි හිනවා. ඒකට සයන්ටිෆික් හේතුවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. හැබැයි මට හිතෙන විදියට ඒක විෂ බීජනාශකයක් විදියට යූස් කරන්න පුළුවන්. හැබැයි මම ඒකට එක්සැක්ට් රීසන් එක නම් දන්නේ නැහැ. ඔයාලා දන්නා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි බුලත් කොළවලට පඳුරු තියලා කිරි අම්මලා 14 දෙනාටම දෙනවා. එන්න බලන්නකෝ මම මේ හිමින් 14 දෙනාටම පඳුරු දෙන එක තමයි මේ කැප්චර් කරලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි හදාගත්තු කිරිබත්, කැවිලි, අතිරස බෙදන්න ගන්නවා. කිරි අම්මාවරුන් හැමෝටම 7 තමයි බෙදන්නේ. හැබැයි ඔන්න ඒකට නම් මම රීසන් එකක් දන්නේ නැහැ. ඔයාලා ඒකට රීසන් එකක් දන්නවද? මේ ඔයාලට පේනවද කෙහෙල් කොලයක තමයි මේ කිරිබත් ටික තියලා තියෙන්නේ කියලා. ඒකට රීසන් එක තමයි නැත්තම් කැඩෙනවනේ කිරිබත්. අපිට ලේසියෙන්ම ටක් ගාලා ওই කිරිබතුයි කිරියයි අපි ඒ විදිහට තමයි යූස් කරන්නේ. ඒක හරීම සිම්පල් මෙතඩ් එකක්. අන්න ඊට පස්සේ අපි හැම කිරි අම්මෙක්ටම පහන ගානේ, ඒ කියන්නේ මැටි පහන් පත්තු කරලා දෙනවා. ඒ ඇයි කියලා බලන් ඉන්නකෝ. ඔන්න ඊට පස්සේ සිල් අරගෙන පත්තිනි හැල්ල කියලා දෙවිවරුන්ට පින් දෙනවා. කිරි අම්මාවරුන්ගේ බාර නිදහස් කරන්නේ පත්තිනි රූපෙ ගෙදරට වඩම්මපු කිරි අම්මලා. බලන්නකෝ මේ ලස්සන කැප්චර් කරපු දේවල්, මේ පික්චර්ස් මම නම් නෙමෙයි ගත්තේ. හරිම ලස්සනයි. මම නම් බලද්දිත් හරිම සතුටුයි. ඔන්න මේක තමයි රීසන් එක. හැමෝටම ආශිර්වාද කරනවා. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ කිරිබාර ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි ළඟ පාත ගෙවල් වල තියෙන අයට කිරිබාරේ කෑම පිඟන් යවනවා. ඉතින් අද මේ විශේෂ දවසේ අපේ vlog එක මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම මේ vlog එක අන්තිම වෙනකම් බලපු අය හැමෝටමත් මේ පින්කමේ ආශිර්වාදය ලැබෙන්න කියලා අපි හැමෝම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව පුංචි vlog එකකින් අපි හම්බෙමු. Stay tuned. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරෙයි. See you. Bye bye.